අයිබෝවන් ඔයාලා හැම දිනකටම මම අද ඔයාලට පෙන්නන්න යන්නේ අසවත් චීස් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මේ පෙන්නලා තියෙන්නේ ඔයාලට බිස්කට් කුඩු කරලා අරගෙන ඒකට තිය කරගත්ත බටර් මේස හැන්දක් විතර අරගෙන අපි මේ බිස්කට් මිශ්‍රණය හොඳට හදාගන්න ඕනි කේක් එක ට්‍රේ එකේ බේස් එක විදියට. එතකොට මේ හදාගෙන තියෙන්නේ මගේ කේක් ට්‍රේ එක. බටර් ටිකක් දාලා අපි අර බටර් සහ බිස්කට් කුඩු එකට කරගත්ත මිශ්‍රණය මේ වගේ බේස් එකට දාලා හොඳට ඒක බේස් එකේ තද කරගන්න ඕනි. ඊට පස්සේ අපි විනාඩි 20ක් 30ක් විතර ඒක ෆ්‍රීසර් එකේ උඩ කොටසේ දාලා ඒක හයි වෙන්න තියෙනවා. එතකන් අපි අපේ දැන් චීස් මිශ්‍රණය හදාගමු. මම අරන් තිනවා බටර්. මේ තියෙන ක්‍රීම් චීස්. ඔයාලට කැමති ක්‍රීම් චීස් වර්ගයක් ගන්න පුළුවන්. එතකොට මම ඉස්සරව බටර් මේස අපි ග්‍රෑම් 20ක් විතර අරගෙන ඊටු ග්‍රෑම් 125ක්ම ක්‍රීම් චීස් තමයි ගන්නෙ. මේ ක්‍රීම් චීස් එකට අපි සීනි 125ක් පොඩ එකතු කර මේ ක්‍රීම් චීස් මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේ බීටර් එකක් නැතුව හෑන්ඩ් මික්සර් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපි සීනි පොඩ එකතු කරගන්න තමයි මේ ක්‍රීම් චීස් මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දිය වෙලා දියාරු වතුරක් වගේ වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි කේක් පදමට තමයි මේක හදාගන්නේ. මම දැන් මෙතන එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 30ක් තමයි මම එකතු කරගන්නේ. මම මෙතන අද හදන්නේ ග්‍රෑම් 500ක චීස් කේක් එකක්. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණය තමයි මම ඔයාලට මේ කියන්නේ. එතන මේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා අපි නැවතත් මේ විදිහට හොඳට මේ ක්‍රීම් චීස් මිශ්‍රණය මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරනවා මෙතෙන්ට පිටි ග්‍රෑම් 125ක්. ඔයාලට ඕනනම් පිටි ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්නත් පුළුවන්. පිටි ප්‍රමාණය වැඩි කරොත් පොඩි හය ගතියකුත් තියෙනවා. එහෙම කියලා මට හිතුණා. මම හදාවුවට පස්සේ තව ටිකක් පිටි ටිකක් අඩු වුණා නම් හොඳයි කියලා. නමුත් මගේ කේක් එකේ එහෙම ලොකු හය ගතියක් ආවේ නැහැ. ඉතින් අපි බිත්තර වලිනුත් බිත්තර ග්‍රෑම් 125ක් වෙන්න තමයි ගන්නෙ. මේ බිත්තර මිශ්‍ර කරගත්තට පස්සේ අපි මම මේකට වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. මේ තමයි විශේෂම ඉන්ග්‍රීඩියන්ට් එක. මේක ලෙමන් යුෂර් මේ තේ මේස හැන්දි එකක් හෝ දෙකක් තමන්ගේ රස ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කේක් ට්‍රේ එක ලෑස්ති කරගන්නේ මෙහෙමයි. අපි මේක ඩබල් බොයිල් විදියට තමයි කේක් එක හදන්නේ. ඒක නිසා ඒ ට්‍රේ එකට වතුර ටිකක් එකතු කරලා oven එක ෆ්‍රී හීට් වෙන්න දාන්න ඕනේ ෆැරන්හයිට් 150ට. සෙල්සියස් එක 150ට අරගෙන. දැන් අපේ කේක් ට්‍රේ එකේ බේස් එක හොඳට හයි වෙලා තියෙන අපිට කේක් එකට අවශ්‍ය බේස් එක. අපි ඊට පස්සේ ක්‍රීම් චීස් ඒකට උඩට එකතු කර අපි හදාගත්ත අර ක්‍රීම් චීස් මිශ්‍රණය පිටි, පිත්තර, වැනිලා, ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදාගත්ත මිශ්‍රණය මේ විදිහට එකතු කරනවා. දෙපාරක් තුන් පාරක් කේක් ට්‍රේ එක ටැප් කරලා අපි oven එකේ තියනවා. ඉස්සරම අපි oven එකේ මේක මිනිත්තු 20ක් උෂ්ණත්වය 150ට සෙල්සියස් 150ට උෂ්ණත්වය දාලා මිනිත්තු 30ක් අපි මේක කේක් එක හදා ගන්නවා. ඊට පස්සේ අපි නැවතත් මිනිත්තු 110ට තවත් මිනිත්තු 20ක් පමණ හදාගත්තම මෙන්න මේ විදිහට තමයි අපිට කේක් එක ලැබෙන්නේ. මේක නම් මම ඇඩිෂනල් එකතු කරපු දෙයක්. ඔයාලට කැමති නම් චොක්ලට් ගනාෂ් එකක් වගේ මේකක් මේ ක්‍රීම් චීස් කේක් උඩින් අපිට එකතු කරගන්න පුළුවන්. ඒක ලස්සනයි. ඒ වගේම තව ටිකක් රසවත් වෙනවා. ඉතින් මම පොඩි අයිසිං කුඩු කීපයකට එකතු කරලා තියෙනවා මේක ලස්සන වෙන්න. ඔන්න දැන් මම මේක කපා ගන්නයි හදන්නේ. බලන්න මේක ඇතුළ හරිම සොෆ්ට්, හරියට මාෂ්මෙලෝ එකක් වගේ. හරිම රසයි. මේ චොක්ලට් මිශ්‍රණයෙන් තව අපිට ඒකට පොඩි තව වැඩිපුර රසයකුත් එකතු වෙලා තිබ්බා. මේ තියෙන්නේ මගේ දුවගේ කමෙන්ට් එක කේක් එකට. බොහොම ස්තුතියි.